ඉතින් මම මේ වීඩියෝෙන් කතා කරන්නේ Samsung ෆෝන්ස් තියෙනවා මේකේ Infinix ෆෝන්ස් තියෙනවා. ඉතින් මේ ෆෝන් වල ප්‍රයිස් එක ගත්තොත් 50000ට වැඩිය අඩුයි 30000ට වැඩිය වැඩි. ඉතින් මේ ෆෝන් වල ස්පෙක්ස් ගැන කතා කළොත් ඉතින් ඔයා දන්න 50000ට අඩුවෙන් ලොකු ස්පෙක්ස් දෙන ෆෝන් නෑ බ්‍රෑන්ඩ් නිව්. ඉතින් ඒක හින්දා මේ ෆෝන් වල ස්පෙක්ස් සේම්. ඒ කියන්නේ මිඩ් රේන්ජ් එකේ තියෙන්නේ. ඒක හින්දා ඒව ගැන වැඩිපුර හිතන්න වෙනවා ඔයාට ෆෝන් එක තෝරගනිද්දි. මොකද ඔයා ගේමින් ෆෝකස් කරනවා නම් මේක තෝරගන්න තියෙන එක ෆෝන් එක. කැමරා ෆෝකස් කරනවා නම් තෝරගන්න තියෙන වෙන ෆෝන් එකක්. ඉතින් අපි මුලින්ම පළවෙනි ෆෝන් එක Honor X5B ෆෝන් එක. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු මුලින්ම. අඟල් 5.6ක TFT LCD පැනල් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රයිස් එකට සේම් 90Hz refresh rate එකක් තියෙනවා. HD+ resolution තමයි තියෙන්නේ. ඒ වගේම Android 14 අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක chipset එක වෙන්නේ MediaTek Helio G80 G36 කියන chipset එක. කැමරාව ගැන ෆෝකස් කරලා නම් මේක යන්න එපා මං කියන්නේ. මේක 13 මෙගාපික්සල් කැමරාවක් තියෙන. ඒ වගේම බැටරි මිලියම්පියර් 5200ක් තියෙනවා. ඉතින් ලංකාවේ රුපියල් 30000ක් යවට 4GB to 64GB version එක මිලදී ගන්න පුළුවන්. මේ මං කිව්ව මේ ප්‍රයිස් එකත් එක්ක. ඉතින් අපි ඊළඟට යන්නේ Infinix Smart 8 කියන ෆෝන් එක. ඉතින් මේකේ ස්පෙක්ස් ගැන අපි මුලින්ම කතා කරමු. 6.6 inches LCD පැනල් එකක් තියෙනවා. PLS LCD වගේම 90Hz refresh rate එකක් තියෙනවා. ඉතින් same හොඳ fingerprint sensor එකක් තියෙනවා. මේකෙන්ම පේනවා. ඉතින් HD+ resolution තියෙනවා. Android 13 තමයි run වෙන්නේ. ඒ වගේම තමයි Unisoc T606 කියන chipset එක තියෙනවා. ඉතින් මෙගාපික්සල් 13ක කැමරාවක් තමයි. ඊළඟට තියෙන මෙගාපික්සල් 0.08ක AI sensor එක. ඉතින් මේකේ ප්‍රයෝජනයක් නැහැ මේ AI sensor එක. ඒ වගේම මිලියම්පියර් 5000ක බැටරියක් තියෙනවා. ඉතින් රුපියල් 34000කට 4GB to 64GB version එක මිලදී ගන්න කැමරාව ෆෝකස් කරනවා නම් මේකටත් යන්න එපා කියලා තමයි මම කියන්නේ. ඔයා ගේමින් ෆෝකස් කරනවා නම් කලින් එකට හෝ මේකට අවුලක් නැහැ. මේ කැමරාව ෆෝකස් කරනවා මේක එච්චර සෙට් නෑ. ඊළඟට තියෙන Honor X5 Plus කියන ෆෝන් එක. මේක 6.56 inches TFT LCD පැනල් එකක් තමයි තියෙන්නේ. හැබැයි 90Hz refresh rate එකක් තියෙනවා. HD+ resolution එකත් එක්ක තමයි යන්නේ. ඒ වගේම Android 14 run වෙනවා. MediaTek Helio G36 තමයි මේකේ chipset එක විදිහට තියෙන. ඒ වගේ main camera megapixel 50 2 megapixel depth sensor එකකුත් තියෙනවා. කාල් ෆෝන් ඔක්කොටම වැඩි මේකේ chipset එක ටිකක් ඒ සේම් වුණාට කැමරාව හොඳයි. ඉතින් කැමරාව හොඳ හින්දා චුට්ටක් ප්‍රයිස් එක වැඩි. මේක 35000ක් වෙනවා. 4GB to 128GB version එක. බැටරි මිලියම්පියර් 5200යි. 4GB to 128 එක කලින් එකට වැඩි ගොඩක් වැඩි. ඉතින් අපි ඊළඟට යන්නේ Xiaomi Redmi ළඟ තියෙන 14C කියන ෆෝන් එක. ඉතින් මේ ළඟදී ඒක ට්‍රෙන්ඩ් වෙලා තිබ්බ මේ ෆෝන් එක. ඒකෙත් තියෙන්නේ 6.88 inches 6.8ක IPS LCD පැනල් එක 120Hz refresh rate එක. අනිත් ඔක්කොටම ඩිස්ප්ලේ එකට යනවා නම් මේකට යන්න කියලා මම කියන මේ ප්‍රයිස් රේන්ජ් එක තුල. ඉතින් ඒ වගේම තමයි HD+ resolution තියෙනවා. ඊට වඩා HD+ වලට ටිකක් වැඩි. MediaTek Helio G81 Ultra කියන chipset එක තියෙනවා. ඒක මෙගාපික්සල් 50ක් කැමරාව, 2 megapixel depth sensor එක, මිලියම්පියර් 5160ක බැටරි එකකුත් තියෙනවා. ඉතින් මේක 38000යි 4GB to 128GB version එක. අර කලින් 64 නෙමෙයි 128. ඉතින් මේකත් අවුලන්නේ මේ ප්‍රයිස් එකට සේම්. කැමරාව ෆෝකස් කරනවා නම් මේකට ගියත් අවුලන්නේ. මම ඊළඟට කතා කරන ෆෝන් එක තමයි කැමරාව ෆෝකස් කරනවා නම් යන්න ඕන. මොකද ඒක Samsung එක කැමරාව ගොඩක් quality. ඉතින් ඊළඟට මම කතා කරන Samsung A06 කියන ෆෝන් එක. ඉතින් මේක මේ ගිය අවුරුද්ද තමයි release වුනේ 2024. ඉතින් 6.7 inches PLS LCD පැනල් එකක් තියෙනවා. Full HD+ resolution තියෙන. ඒ කියන්නේ 1920 1080 කියන අතර. ඒ වගේම Android 14 තියෙන මේක දිගටම අප්ඩේට්ස් එනවා. Android ලගේ Samsung ලගේ අප්ඩේට්ස් හොඳයි. MediaTek Helio G85 chipset එක තමයි තියෙන්නේ මේ ප්‍රයිස් එකට. ඉතින් බැක් මේකේ මෙගාපික්සල් 50ක මේන් කැමරාවක් තියෙන 2 megapixel depth sensor එකක් තියෙන. selfie camera 8 megapixel. කැමරාව ෆෝකස් කරනවා අනිවාර්යෙන් මේකට යන්න. මොකද මේ කැමරාව ගොඩක් quality. ඒ වගේ මිලියම්පියර් 5000ක බැටරියක් තියෙනවා. ඉතින්
6GB 128 එක මේක 45000කට එළිදී ගන්න පුළුවන්. ඉතින් අද ෆට්කාගෙන ෆෝන් කරනවා මොකද හිතන්නේ? ඉතින් ඔයා මිලදී ගන්නවා නම් මොකද්ද ගන්න ඊට ෆෝන් එකේ පළ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්න. මොකද ඒක ඔයාට වගේම අනිත් අයට ප්‍රයෝජනක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අදහස් වගේ විදිහම වීඩියෝ එක අන්තිමට දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ හැම එතකන් ජය වේවා.